hello කොහොමද ළමයි මම හිතන ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා welcome back to my YouTube channel. අද මම ඔයාලට අරන් එන්නේ hostel vlog එක. ඉතින් මම ඉගෙන ගන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේනේ. ඉතින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අපේ hostel තියෙන්නේ රාජගිරියේ. ඉතින් ළමයි අද දවසේ hostel එකේ ගෙවුනේ කොහොමද කියලා අපි ඉස්සරහට බලමු. උදේන්ම නැගිටපු මම හිමිදිරි තේක හදාගත්තා ඉතින් බොන්න. තේකත් බීලා ඉවර වෙලා මූණකට හොදලා මගේ දවස පටන් ගන්නයි දැන් මම මේ යන්නේ. ඊට පස්සේ මම හිතුවා මට ලියන්න තියෙන නෝට්ස් ටික කම්ප්ලීට් කරනවා කියලා. මේ ඉන්නේ අපේ ශෂි අක්කා. ඒ නෝට්ස් කම්ප්ලීට් කරන ගමන් තමයි හිටියේ. සතියෙම ලෙක්චර්ස් වල නෝට්ස් එක පොතක ලියලා ඊට පස්සේ ඉතින් ඉඩක් ලැබුණම වෙනම අදාළ පොත්වල ලියනවා. ලෙක්චර්ස් වලදී නෝට් ඩවුන් කරගත්ත දේවල් මගේ විදියට නෝට් එකකට ගන්න එක තමයි මම මේ දැන් කරන්නේ. දැන් ඉතින් අපි දවල්ට බත් කමු. අද තිබ්බේ මෙන්න මේ දේවල් තමයි. ඔයාලත් එන්න ළමයි බත් කන්න. ඉතින් අද ශෂි අක්කත් හොස්ටල් එකේ හිටපු නිසා මං එයාවත් ඇදලා ගත්තා vlog එකට. ඉතින් ළමයි ඔයාලා බලනවා ඇති රූම් එකේ අනිත් ළමයි කොහෙද කියලා. ඉතින් අද නිවාඩු දවසක් නිසා සමහර අය ක්ලාස් ගිහිල්ලා සමහර අය එක වැඩවලට ගිහිල්ලා. ඉතින් අද අපේ රූම් එකේ ඉන්නේ අපි දෙන්න තමයි. කෑම කද්දි නම් කතා කරන්න හොඳ නැති එක ඇත්ත. නමුත් ලෝකෙම නැති දේවල් කතා කරන්න තියෙන එකම මොහොත අපිට කෑම කන වෙලාව තමයි. පේනව නේද ළමයි වලට ශෂියක් මගේ කියවිල්ල. කෑමත් කාලිවර වෙලා ඉන්නකොට හයියෙන්ම වහින්න ගත්තා. මේ පේනව නේද ඔයාලට අපේ view එක ළමයි. අද නිවාඩු දවසේ අපි දෙන්න ඉන්න එකේ අපි දෙන්න හිතුවා TikTok එකක් කරනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මගේ omintesh කියන TikTok account එකෙන් මේ වීඩියෝ එක බලන්න. TikTok එකත් කරලා ඉවරුණාට පස්සේ ටිකක් හවස් වෙලා තමයි ළමයි තිබ්බේ. ඉතින් අපි හිතුවා මේ වෙලාවෙත් එකක් බොන්න. මේ තමයි අපේ කිචන් එක. මේකේ තමයි ඉතින් ළමයි අපි උයන කියන දේවල් කරන්නේ. හොස්ටල් එකේ ඉන්න දවසට අපි වැඩිම හරියක් කරන්නේ ඉතින් තේ බොන එක තමයි.
මේ vlog එක පුරාවට කොච්චර තේ බොනවද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපිට මේම හොස්ටෙල් එකේ නිදහසේ ගත කරන්න තියෙන කාලය හරිම අඩුයි. මොකද අපිට සතියේ දවස් 5ේම ලෙක්චර්ස්. ඒකත් ළමයි උදේ 7ට 8ට ගියාට පස්සේ ඉතින් අපි එන්නේ හැන්දෑවේ 6ට 7ට. ඉතින් මේ වගේ නිවාඩු දවස් වලට තමයි අපි හරිම කැමති. අනේ මන්ද ළමයි අද මම vlog එක කරන නිසාමද මන් දන්නේ අද දවස පුරාම කරේ වහින එක තමයි. ඔයාලට පේන්නේ නැතිනේ මගේ vlog එකෙන්. ඊට පස්සේ ඉතින් හවස රැස්ස පෑයුවට පස්සේ අපි ගියා කඩේ. අපිට හවසට තේ බොන්න මොනවා හරි අරන් එන්න. ඉතින් හවස දූල ගිහින් අරන් ආවේ මෙන්න මේව තමයි. ඉතින් ඒවත් කන ගමන් අපි තේකුත් බිබි පේනව නේද මේ කියවන කියවිල්ල. අපේ කියවිල්ල නම් ළමයි ඉවර වෙන පාටක් නෑ වගේ නේද? ඔයාලටත් ඒක තේරෙන්නේ නැතිනේ. මොකද ඉතින් ශෂි අක්කත් කියවන්න ගත්තම ඉවර කරන කෙනෙක් නෙමෙයි. මේ තමයි ළමයි හැන්දෑවට අපේ හොස්ටල් එකට පේන view එක. ලස්සනයිද බලන්නකෝ. ඉතින් හැන්දෑවට අපේ හොස්ටල් එකට පේන view එක මාරම ලස්සනයි. දැන් ඉතින් ළමයි රෑ වෙලා නිසා මම හිතුවා අදට vlog එක මෙතනින් නවත්තන්න. ඉතින් ළමයි ආයි වීඩියෝ එකකින් හමු වෙමු. bye bye. thanks for watching. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.